ලොකු පිරිසක් මේකත් එක්ක සම්බන්ධ වෙනවා. ෆිසිකල් ළමයි සම්බන්ධ වෙනවා. ඉතින් වැඩේ මොටිවේෂන් එකක් තියාගන්න ඔයාලට දෙන පොඩි චැලෙන්ජ් එකක් මෙන්න මේ විදිහට. හරි? ප්‍රැක්ටිකල් නයිට් එකේ අවස්ථා පහකදී අපි අහනවා ප්‍රශ්න පහක්. ඒ ප්‍රශ්න පහ මෙතන ලියලා තියෙන්නේ. මේක ඇතුලේ ප්‍රශ්න පහ ලියලා තියෙනවා. හරිද? ඒ ප්‍රශ්න පහ අහන්නේ අද උගන්වන දේවල් වලින් විතරයි. ඒ කියන්නේ මම අද උගන්වන දේවල් වලින් විතරයි මේ ප්‍රශ්න පහ අහන්නේ. හරි? එතකොට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ෆිසිකල් ළමයින්ටත් ඔන්ලයින් ළමයින්ටත් chances තියෙනවා. එතකොට ඔන්ලයින් ළමයෙක්ට ඒකට උත්තර දෙන්න පුළුවන්. මම උත්තර දෙන විදිහ කියන්නම් ඒ වෙලාවල් වලදී උත්තර දෙන ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර දෙන කාට හරි ෆිසිකල් වෙන්න පුළුවන් ඔන්ලයින් වෙන්න පුළුවන්. يعني ෆිසිකල් වලට යම් අවස්ථා ගන්නකුත් ඔන්ලයින් වලට යම් අවස්ථා ගන්නකුත් තමයි දෙන්නේ. එතකොට ඒ උත්තර දෙන කාට හරි අපි මේ වෙලාවෙම ෆිසිකල් ළමයෙක් නම් රුපියල් 10000ක තෑග්ගක් දෙනවා. දැන් දෙනවා මෙහෙම දෙනවා. හරිද? මෙහෙම දෙනවා. ඔන්ලයින් ළමයෙක් නම් දැන් දෙනවා ට්‍රාන්සැක්ෂන් එකක් දානවා. එයාගේ account number එක අපේ ටීම් එකෙන් ඉල්ලගෙන ඒ වෙලාවෙම ට්‍රාන්සැක්ෂන් එකක් දානවා. ඒක කරන්න යම් හේතුවක් ඇතුව දැන් ඔයාලට තව දවස් 30යි තියෙන්නේ. ඔය දවස් 30 සර්වයිව් වෙන්න ඔය 10000 අවම වශයෙන් පාවිච්චි කරන ක්ලාස් ෆීස් දැන් මේකට ගෙවලා නම් තියෙන්නේ පන්තිවල 10000 ඇතිව දවස් 30 සර්වයිව් වෙන්න.